අපි තෙල් සොයන ලින්ක් කැණීම සඳහා වැඩ ආරම්භ කරා පහුගිය ජනවාරිවල. අපි ගිවිසුමේ තියෙනවා තෙල් ලැබුණොත්, ගෑස් ලැබුණොත් සතියක් ඇතුළත වහාම දන්නන්න ඕන කියලා. ඒ අනුව ඔවුන් මට දන්නලා තියෙනවා අද අපිට විශාල ගෑස් නිදියක් අපේ මුදුපතුලෙන් අපිට ලැබුණයි. මම හිතුවා ඒක නුවරදි තමයි ශ්‍රී දළදා වහන්සේ ඉදිරිපිට ඒ ආශිර්වාදයත් එක්ක ඒ ප්‍රකාශ කරනවා නම් වඩා හොඳයි කියලා. බැංකුව හොරකම් කරා. දැන් අපි බැංකු මංකොල්ලකාරයෝ ඔක්කොම අධිකරණයට ගේනවා. ලංකාව චන්ද්‍රිකාවක් උඩුගුරට යැවීමට තවත් ඇත්තේ දින 9ක් පමණයි. මේ මාස 22 වෙනිදා චීනයේ සී චෑන් චන්ද්‍රිකා කක්ෂගත කරන මධ්‍යස්ථානයෙන් සුප්‍රීම් සැට් 1 චන්ද්‍රිකාව අභ්‍යවකාශගත කිරීමට නියමිතයි. ඩොලර් මිලියන 320ක වටිනාකමක් දරන මෙම ඓතිහාසික ව්‍යාපෘතියේ නිර්මාතෘ හා නියමුවාගෙන්ම ව්‍යාපෘතියේ අරමුණු පිළිබඳව අප විමසා සිටියා. එනේ මට පොඩි කාලේ ඉඳන් විෂන් එකක් තිබ්බා කවුරුත් කරපු නැති දෙයක් ශ්‍රී ලංකාවට කරලා දෙන්න. සුප්‍රීම් ගෲප් කම්පැනි එක ඇවිල්ලා අවුරුදු 2කට විතර කලින් මෙන්න අපි මේ වගේ යමක් කරමු ලංකාව නම ස්පේස් වලට ගෙනියමු කියලා මට ඉතාම ආශාවක් තිබුණා. මම හැබැයි ස්පේස් ගැන අධ්‍යයනය කරන පුද්ගලයෙක් වශයෙන් මම ඒතරත් ස්ටඩි කරගෙන හිටියේ එංගලන්තේ මේ අභ්‍යවකාශ විද්‍යාව. මට ඉන්ට්‍රස්ට් එකක් ආවා ඇයි අපිට මේක කරන්න බැරි? අපි පොඩි රටක් ඇත්ත. මේ පොඩි වුණාට විශාල දෙයක් කරන්න පුළුවන්. මෙම චන්ද්‍රිකා ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලංකාවට සැලසෙන තවත් වාසි රැසක් තිබෙනවා. ඉන් ප්‍රධානතම දේ වන්නේ ශ්‍රී ලංකාවට අභ්‍යවකාශ දැනුම සම්ප්‍රේෂණය වන ආකාරයයි. සැටලයිට් ලොන්ච් එකට පමණක් නෙවෙයි. මේක යටතේ එන තව පොඩි ප්‍රොජෙක්ට්ස් තියෙනවා. ලංකාවේ ප්‍රථම ස්පේස් ඇකඩමි එක ඩෙවලොප් කරන. ඒකට ලංකාවේ ඉන්න එන්ජිනියර්ස්ලා ට්‍රේන් කරන මධ්‍යස්ථානයක් නිර්මාණය කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒකට ඒ වගේම අපේ ලංකාවේ ඉන්න ඉගෙන ගන්න කට්ටියන්ට මේ ඉන්ඩස්ට්‍රි ගැන වැඩි දැනුමක් නැහැ. දැනුමක් ලබා ගන්න අවස්ථාවක් තිබ්බට ඉදිරියට යන්න මගක් නැහැ. අපි මේ මග සලසන්න බලාපොරොත්තු වෙනවා. මෙම ව්‍යාපෘතියෙන් අපේ රටේ සම්පත් මෙන්ම වටිනා මානව සම්පතත් රට තුළම රඳවාගෙන රටට ප්‍රයෝජනයක් ගැනීමට හැකියාව ලැබෙනවා. අපි ගොඩක් බලාපොරොත්තු වෙන්නේ මේ ස්පේස් ඉන්ඩස්ට්‍රි එකේ බුද්ධි ගලණය නොවි ලංකාවේ තියාගන්න. ලංකාවේ කොච්චර දැනුවත් පුද්ගලයෝ ඉන්නවට බුද්ධි ගලණය සිදු වෙනවා. ඒ රටින් පිට වෙච්ච දැනුම ඥානය අපි නැවත ලංකාවට ගෙන්න එන්න ඕනේ. අපිට ලංකාවේ ඒ ඉන්ඩස්ට්‍රිය පටන් ගන්න නැතුව ලංකාවේ අපිට ඉන්ට්‍රොඩියුස් කරන්න නැතුව එන්න කියන්න බෑ ඇවිල්ලා මොනවා හරි කරන්න කියලා. ඉනිෂියල් ස්ටෙප් එකක් හැටියට මේක අපි ලෝකෙට ඉන්ට්‍රොඩියුස් කරලා ලෝකෙට අපි ඉදිරියට ගිහිල්ලා ඒ කට්ටිය එන්න කැමති නම් අපේ බඳවා ගන්න සම්බන්ධ කරගෙන ඒ කට්ටියගේ දැනුම පාවිච්චි කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඔබට විතරක් නෙමෙයි ඔබේ දරුවන්ට මේ ණය ගෙවන්න තියෙනවා නම් අපේ සංවර්ධනයේ තියෙන වාසිය මොකද්ද? කොහොමද අපි රටක් සංවර්ධනය කරන්නේ? අපි ණය බර අඩු කරනවා, වියදම් ආදායම් අතර තියෙන පරතරය අඩු කරනවා, ක්‍රමානුකූලව ඉතුරු වෙන මුදල් රටේ දියුණුවට යොදවන්න තමයි අපි වැඩ කටයුතු කරගෙන ඉන්නේ. මේ ජාතික ආණ්ඩුව නිසා ඔබේ දරුවන්ට මේ ණය බර ගෙවන්න උවමනා නැහැ. කුරුණෑගලට ජාතික පාසල් දෙකක් ලැබලා දෙනවා කියලා මම කිව්වා. 2017 මේකේ වැඩ කටයුතු ආරම්භ කරන්න කියලා අධ්‍යාපන ඇමතුමාටත් නාවින් ඇමතුමාට දෙන්නටම කියලා තියෙනවා. මේ වැඩ කටයුතු ආරම්භ කරන්නේ කුලියා පිටියේ වෝක්ස්වැගන් කර්මාන්ත ශාලාව ඇති කළා කියලා මම කියන්න කැමතියි. අපි 2020 වෙනකොට මේ රටේ ණය බර අඩු කරනවා කියලා මම කියන්න කැමතියි. පරම්පරා ගණනාවකට මේ රාජපක්ෂ රෙජිමේ ණය ගෙවන්න උවමනා නැහැ. අපේ ජීවිත කාලේ අපි මේ ණය ගෙවනවා කියලා මම විශේෂයෙන්ම සියලු දෙනාටම කියන්න කැමතියි. අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහින් සමිස්ත ණය පහසුකම් නැත්නම් ස්ටෑන්ඩ් බයි අරේන්ජ්මන්ට් එකක් ඉල්ලගත්තා. ඒ අනුව අපේ වියදම් සීමා කරා. ආදායම් වැඩි කරා. අපි ඉන්නේ 2020 වෙන විට අපේ සමස්ත ණය බර දේශීය නිෂ්පාදනයෙන් 70% දක්වා අවම කරා. දැන් පළමුවෙන්ම නොමිලේ Wi-Fi ලබා දෙනවා. මේ වර්ෂයේ අවසන් වෙන්න ඉස්සෙල්ලා හැම ගමකටම Wi-Fi නොමිලේ ලබා දෙන පොරොන්දුව ඉෂ්ට කරනවා කියලා අපි කියන්න කැමතියි. ඒකයි ලොකුම ප්‍රශ්නේ. ජංගම දුරකථනයේ තියෙන Wi-Fi එක නැහැ. Wi-Fi එක දුන්නාන් පස්සේ බලන්න පුළුවන් ඕන යාළුවන්ට ගෑනු ළමයින්ට ඔක්කොමඩ Wi-Fi පණිවිඩ එවන්න පුළුවන්. මොනා කරයිද කියලා දන්නේ නැහැ. ගෑනු ළමයි මොනා කරයිද කියලා දන්නේ නැහැ. අපි ෆ්‍රී Wi-Fi එක දෙමු. මේ රජය විදේශ බුද්ධ්‍යංශ විසින් ප්‍රහාරයක් එල්ල වෙනවා. ස්ථාන වේලාවල් දිනවල් කරන අයගේ ලිපිනයවල් දුරකථන නම්බර මේවා සියල්ලම ලබා දීලා තිබුණත් මේ රජයට බැරි වුණා ඒක නවත්තන්න. ඒ වගේම මේ සීදීන් වලට සම්බන්ධ වෙච්ච සියලු දෙනාම අපි අත්අඩංගුවට ගන්නවයි කියන එකත් අපි තහවුරු කරනවා.
මට මේ රටේ නිවාස ප්‍රශ්න විසඳීම පිළිබඳව අලුත් පොරොන්දුවක් දෙන්න අවශ්‍ය නැහැ. ඒ මන්ද අපේ රජයේ ජාතික සැලැස්ම තුළ 2025 කියන්නේ වසර 10ක් ඇතුළත සැමට සෙවන ලබා දෙන්නට අපේ රජයේ අතකප වෙලා සිටිනවා. නිවාස හා ඉදිකිරීම අමාත්‍ය සජිත් ප්‍රේමදාස ඇමතිතුමා කියන්නේ හැම කම්කරුවෙකුටම නිවාසයක් දෙනවා කියලා අලුතෙන් පොරොන්දු වෙන්න ඕන නෑ. දැනටමත් ඔහු ඒ වැඩපිළිවෙල ආරම්භ කරලා කියලා. අපි බලන් ඉඳිමු එතුමා සෑම කම්කරුවෙකුටම නිවසක් ලබා දෙන්නේ. අද මම එනකොට නුවර ප්‍රදේශයේ ස්වාමින් වහන්සේ කෙනෙක් කතා කරලා කිව්වා බලන්නකෝ අර JVP කාරෝ ආණ්ඩුවක් ගත්තාම නුවර පෙරහැර නවත්තන්න යනවායි කියලා. මං හාමුදුරුවෝ ඇහුවා ඇත්තටම කවුද එහෙම කතාවක් කිව්වේ? ඒතකොට කිව්වා ජනතා විමුක්ති පෙරමුණ නැත්තම් NPP එක නියෝජනය කරන පාර්ලිමේන්තුවේ ඉන්න හරිනී අමරසූරිය මහත්මිය තමයි එහෙම කිව්වේ කියලා. මට පුදුම හිතුණා. මොකද්ද මේ කියන්නේ? මේ කියන්නේ අපේ ඓතිහාසික උරුමයන් පවා ඒගොල්ලෝ වෙනස් කරන්න කතා කරනවා. අලියතුන් යොදා ගන්න බැරිලු ඊට පස්සේ ඒගොල්ලෝගේ ආණ්ඩුවක් ඇත්තේ පෙරහැර කරන්න. ඒ වගේම ඒකට කාලේ නාස්ති කරන්න බැරිලු. ඊට වඩා වැඩ තියනවලු කරන්න. පුදුම කතාවක් නේ. මිත්‍රයන් මෙහෙම මානසික රෝගීන් කණ්ඩායමක් තමයි ඊළඟ ජනාධිපතිවරයා වෙන්න කතා කරන්නේ. දැනට ලැබිලා තිබෙන පැමිණිලි පිළිබඳවත් අපි කරුණු විමසා සිටියා. ඒ අනුව අපට පැහැදිලිව පේනවා ඒ දැනට ඉදිරිපත් කළ තියෙන පැමිණිලි වලින් සාතිශය බහුතරය සාෆි නැමැති වෛද්‍යවරයා ඒ ශල්‍ය කර්මය කරගත්තාට පස්සේ Tamanට දරුඵල ලැබුණේ නැහැ, දරුවෝ ලැබුණේ නැහැ කියන චෝදනාව තමයි අතිශය බහුතරයක් මවුරු මේ වන විට 300කට අධික ප්‍රමාණයක් පැමිණිලි කරලා තියෙනවා. ඒ චෝදනාව තමයි මේ මවුරුන්ගේ අතිශය බහුතරයක තියෙන්නේ. ඉන්දියාවේ රසායනාගාරවල පරීක්ෂණ පවත්වලා තහවුරු කරලා තියෙනවා ශාක සහ සත්තු කොටස් වලින් පාවිච්චි කරපු නැනෝ නයිට්‍රජන් එක තමයි ලංකාවට එවන්නේ කියලා. මේ බිල්ලුම වන්න එපා. මේක ගැහුවම යූරියා ගැහුවා වගේ නෙමෙයි 10-12 ගුණයකින් බෝම්බයක් ගැහුවා හා සමානයි මේකේ පළදා වෙන්නේ. මේක අත්හදා බලන්න. මේක මහා සංග්‍රාමයක්.